සේප්පුවේ අභිරහස තුන්වෙනි පරිච්ඡේදය මැරවරයන් දෙදෙනෙක් සහ පී.සී. පිපින්. පසුදින ළමුන් 5 දෙනා ඔවුන්ගේ සැලැස්ම ඉතා ඕනෑකමින් හා ආශාවෙන් සාකච්ඡා කළහ. බස්ටර් කම්පිටි ඉහළට ඔසවාගෙන සවන් දෙමින් සිටියේය. කනගාටුයි බස්ටර්, ඔයා නම් මේකට සම්බන්ධ කරගන්න බෑ. පැටී කීවේ බස්ටර්ට හෙමින් අතින් තට්ටු කරමින්ය. ඔයා ගෙදර බැඳලා තියන්න වෙනවා. අපි හැංගෙන තැනින් පිපින් යනකොට එයාට බුරුබුරු මගේ පස්සෙන් හයියෙන් දුවගෙන එන්න බැහැනේ. බූ. බස්ටර් කනගාටුවෙන් මෙන් බුරා මේ වැඩේ ගැන තවදුරටත් කිසිම උනන්දුවක් නොමැති බව දක්වන විලාසයෙන් බිම වැතිර ගත්තේය. අහිංසක බස්ටර්. බෙට්ස් කීවේ ඇයගේ සපත්තු වඩියෙන් උගේ පිට පිටිමදිමින්ය. ඔයා දාලා යනවට කැමති නෑ වගේ නේද? ඒත් මේක ඇත්ත අභිරහසක් නෙමෙයිනේ බස්ටර්. ඒක නිකම් මවාගත්තු එකක්නේ. ලැරී හා පැටී වෙස්මාරු කරගත යුත්තේ ලැරීගේ නිවසේදී බව ළමුන් තීරණය කළේ ඔවුන් සැඟවී සිටීමට අදහස් කරන වත්ත ඒ අසලම පිහිටි නිසාය. ඒ නිසා වැඩි අපහසුාවක් නොමැතිව ලැරීගේ නිවසට ආපහු වේගයෙන්ම දිව යා හැකිය. තේ බීුවට පස්සේ මම ඇඳුම් ටික සූට්කේස් එකට දාගෙන එන්නම්. පැටී කීය. සූට්කේස් එක ඔයාලගේ වත්තේ කොහේ හරි හංගන්න පුළුවන්ද ලැරී? වැඩිහිටි අය මේවා ගැන සැක හිතනවා. සූට්කේස් එක අරගෙන මම ඔයාගේ ගෙදරට ආවොත් ඔයාගේ අම්මා අහන්න පුළුවන් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔව් ඒක හරි. වත්තෙන් භාගයක් විතර දුරින් තියෙනවා මඩුවක්. ලැරී කීය. ඒක වත්තේ වැඩ කරන මිනිහා පාවිච්චි කරන්නේ. ඔයා කියන වෙලාවට මම එතෙන්ට එන්නම්. එතෙන්ද අපිට වෙස්මාරු කරගන්නත් පුළුවන් පැටි. එතන අපිට ආරක්ෂාවක් තියෙනවා. අපි මොනවද අඳින්න යන්නේ? ඕ ඔයාලා වෙස්මාරු කරන හැටි අපිට බලන්න පුළුවන්ද? බෙට්ස් ඇසුවේ ඒ සඳහා උදව් කරන්න නැත්නම් මගහැරී සිටීමට අකමැති නිසාය. රෑ කෑමෙන් පස්සේ අපි පාඩම් කරනවා වගේ ඉඳලා පිප්ටයි මටයි පුළුවන් ඉස්සලා එන්න. අද රෑ අම්මා යනවා තියටර් එකට ෂෝ එකක් බලන්න. පිප්ට මතක් වී කීවාය. ඒ හින්දා අපිට පුළුවන් කරදරයක් නැතුව ඔයාලා වෙස්මාරු කරන හැටි බලන්න. ඒ අනුව රාත්‍රී 8ට පැටි, ලැරී, ඩේසි, පිප් සහ බෙට්ස් යන සියලු දෙනාම කුඩා මඩුවේ සැඟවී සිටියහ. පිටතට ආලෝකයේ වැටීම වැළැක්වීමට පැටි ගෝණියකින් කුඩා ජනේලය වැසුවේය. ඊට පසු ඒ දෙදෙනා වෙස්මාරු කර ගැනීමට පටන් ගත්ත. අනුන් බය වෙන විදිහට අපි වෙස්මාරු කරගන්න ඕනෑ පැටි කීය. පී.සී. පිපින් අපි ඉන්න පැත්තට විදුලි පන්දම අල්ලනවට මට කිසිම සැකයක් නෑ. එතකොට අපේ මැරවර මූණවල් හොඳට බලාගන්න එයාට සලස්වමු. ලැරි, ඔයා අර බය හිතෙන උඩ රැවුල දාගන්න. මේ බලන්න මං අන්න අර රතු කොණ්ඩේ පරණ කැප් එකට යටින් දාගන්නවා. දැන් ඔයා හරිම භයානක විදිහට පේනවා. බෙට්ස් ළමුන් දෙදෙනා දෙස ප්‍රීතියෙන් බලා සිටියාය. ඇඳ පැළඳ ගැනීමේලා පැටි ඉතාමත් දක්ෂය. වෙස්මාරු කිරීමේ ක්‍රම පිළිබඳව පොත් රාශියක් පැටි සතුව තිබුණි. ඔහු නැදන සිටි කිසිවක් ඒ පොත්වල ඇතුළත් නොවිය. ව්‍යාජෙහි බැමි, උඩු රැවුල් හා යටි රැවුල් පමණක් නොව තමාගේ දත්වලට උඩින් තදින් සවි කරගත හැකි සෙලියුලොයිඩ් දත් කුට්ටමක්ද ඔහු සතුව තිබිණි. ඔහු වැරහැලි රැවුලක් දාගත්තේය. මුහුණ රැලිකොට කළුපාට ග්‍රීස් තීන්ත ආලේප කරේය. නොපිරේ ඇහුබමක් අලවා ගත්තේය. එයින් ඔහු කිසිවෙකුට හඳුනාගත නොහැකි තත්ත්වයට පත්විය. බෙට්ස් වේදනාවෙන් පෙළෙන පොඩි දරුවෙකු මෙන් හඬ නැගුවාය. දැන් ඔයා හරිම භයංකාරයි පැටි. මට ඔයා අඳුර ගන්නත් බෑ. ඔයා දිහා බලන්නත් බයයි. එහෙනම් බලන්නේ නැතුව ඉන්නයි කී පැටි නියමන විට ඉදිරිපස දත් අතර හිඩසක් පෙනුනි. පැටි කෝ ඔයාගේ දත්? දත් දෙකක් අඩුයි. ඒවා කළු කළා. පැටි තව වරක් භයානක ලෙස විරිත්තමින් කීවේය. මේ එළියේදී ඒවා පේන්නේ අඩුවෙන් වගේ. එහෙම නේද? කැප් එකට යටින් විහිදී ගිය තුනී කොණ්ඩයක් ඔහු දාගත්තේය. ඔහු මුහුණ රැලිගසා බෙට්ස් හා ඩේසි දෙස හැරී රැවුල වැනුවේය. ඔයා පේන්නේ කැත විදිහට. හැබැයි ඒ වගේම බය හිතෙනවා. ඩේසි පැවසුවාය. බලාපොරොත්තු නැති විදිහට ඔවුන් එක්ක මම යන්නේ නැති නිසා ගැන මම සතුටු වෙනවා යයි කීවාය. ඕන් ලැරි බලන්න බෙට්ස්. එයාත් හුඟක් දුරට පැටි වගේම නරකයි. ලැරි ওই විදිහට වපර කරන්න එපා. ලැරි ඇත්තටම වපර කමින් සිටියේය. ඔහුගේ උඩු රැවුල එක පැත්තකට හැරී තිබෙන පරිදි ඔහු වටහිර තද කළේය. වැඩිය කරන්න හදන්න එපා. එයි පැටි කීය. ඔයා දැන් පේන්නේ මෝඩයෙක් වගේ. ඒක ඔයාට හොඳ වෙනසක්. ලැරි ඔහුගේ පිටට ගැසුවේය. මම කියපු දේ හිතට ගන්නවා. ඔහු ගැඹුරු හඩින් ගෙරවුවේය. මම ලින්කන් සිට ආපු ලුසි ලෙනාඩ්. ඔයා ඒ වගේ පේනවා යයි ඩේසි කීවේය. ඔයාලා දෙන්නට හරි බය උපදවන හැටියටයි පේන්නේ. පී.සී. පිපින්ට ඔයාලව පේනකොට ඇත්ත අය කියලා හිතන එකක් නෑ. පැටි ඩේසි දෙස බැලුවාය. අපි වෙස්මාරු කරගෙන ඉන්නවා කියලා එයා දැනගනී කියලාද ඔයා හිතන්නේ? යනුවෙන් ඔහු ආශාවෙන් ඇසීය. බෙට්ස් පිරිමිළමුන් දෙදෙනා දෙස බලා සිටියේය. පැටි වෙස්මාරු කිරීමට කෙතරම් දක්ෂදයි ඇයට අදහාගත නොහැකි විය. අපි ඕනවට වැඩියෙන් ලෑස්ති වෙලා ඉන්නවද? නෑ ඇත්තටම නෑයි ඩේසි කීවාය. මම අදහස් කරන්නේ මේකයි. පොලිස් නිලධාරියෙකු දරුණු මැරවරයෝයි තක්කඩියෝයි හුඟක් දකිනවා. ඔයාලත් ඔවුන් වගේ පේන්න ඕනේ. මට පේන්නේ ඔයාලා කැරලි ගහනවා වගේ. ඔයාලා ගැන මට අද රෑ හීනෙනුත් පෙනේවි. ඒක නෙමෙයි.
වෙලාවත් දැන් කිට්ටු වෙනවා යයි පිප් කැපසුවේ ඔහුගේ ඔල්ලෝසුව දෙස බලමින්ය. මෙතෙක් වෙලා ඔහු නිශ්ශබ්දව බුම්මාගෙන සිටියේ ඔහු නොහෙනා නිසාය. මෙවිට පැටී පෙන්වා දුන්නේ මෙවැනි වැඩවලට ඔහුත් ලැරීත් මෙන් පිප් උස නැති බවය. ඒ දෙදෙනාම හොඳට වැඩුණු අයයි. විශේෂයෙන්ම දැන් පැටී තරමක් තරබාරුය. හරි හරි අපි යමු කී පැටී ලැරී සමග මඩුවේ දොර දෙසට ප්‍රවේශමින් ගියාය. අපිට යන්න වෙන තුන්වෙනි දොර පහු කරගෙන. ඒකට කාර්යයක් නැහැ. කාටවත් අපේ ශබ්දය හෙන්නේ නැහැ. දනුළු ලෙස පෙනුණු මැරවරින් දෙදෙනා විලුඹ වලින් අඩිතවමින් අඩිපාර දිගේ කුස්සිය දොර පසු කරමින් සිටියේහ. ඔවුන් කුස්සිය ආසන්නයට පැමිණෙනවා සමගම දොර ඇරියේය. ඒත් එක්කම දීප්තිමත් ආලෝකය ඔවුන් දෙදෙනාට වැටුණි. ඒ සමගම උස්සඩින් කෑගසන ශබ්දයක් ඇසුණු අසර දොර තදින් වැසිණි. අයියෝ, ඒ අපේ කුස්සිය අම්මා ජැනට්, ඩේසි දෙමින් කීවාය. ඔයාලා දැක්කම ජීවිතේ කවදාවත් නැති විදියට බය වෙන්නේ නැති. ඉක්මන් කරන්න. එයා ඩැඩීට කියන්න ඉස්සෙල්ලා මෙතනින් යන්න. ළමුන් දෙදෙනා දඩිබිඩි ගාගෙන පාරට දිව්වෝය. පිප්ද කැටුව බෙට්ස් ගෙදර ගියාය. ඩේසි වත්ත පැත්තට ඇති දොරෙන් නිවසට ඇතුළු විය. තමා දුටු භයානක මිනිසුන් දෙදෙනා ගැන බියපත් ජැනට් ඩැඩීට පවසනු ඇයට ඇසිනි. ලොකු මහත දෙන්නෙක් සර් යයි ඇය කීය. අඩි 6ක් විතර උසයි. එළියට පසාරලා තිබුණු ඇස් වලින් මගේ දිහා බලලා බල්ලෝ වගේ ගෙරෙව්වා. ඩේසි කටවසාගෙන සිනාසෙමින් ඉහළ මාලයට ගියාය. ජැනට් බියවීම ගැන ඇයට පුදුමයක් නැත. ඇත්ත වශයෙන්ම ඒ දෙදෙනා භයංකාර ලෙස පෙනුනි. පැටී සහ ලැසී පාළු නිවස වෙත ප්‍රවේශමින් ගියහ. අඳුරු මාර්ගය දිගේ කවුරුන් හෝ පැමිණෙන ශබ්දය ඇසුණු විගස ඔවුහු මුවා වූහ. කිසිම කෙනෙක් ඔවුන් දුටුවේ නැත. ඒ යහපතක් වූයේ මෙවැනි අසාමාන්‍ය පෙනුමක් ඇති තක්කඩියන් දුටු විට බොහෝ දෙනෙක් ත්‍රාස්ත්‍රයට පත්විය හැකි බැවිනි. ඔවුන් පාළු නිවසට පැමිණියහ. ඔවුහු ඉදිරිපස ගේට්ටුවෙන් නිසල්මන්න ඇතුළු වූහ. තවත් පැත්තකට ගේට්ටුවක් තිබිණි. පීසී පිපින් එනකොට අපි පඳුර යට වෙලා කසුකුසු ගන්න පටන් ගමු යයි පැටී කීය. ශබ්දය මොකක්දයි කියලා පරීක්ෂා කරන්න යා ඉස්සරහා ගේට්ටුව ළඟට එනකොට අපි පිටිපස ගේට්ටුවෙන් පැනලා එළියට යමු. එයා අපේ මුහුණට ටෝච් එක ඇල්ලුවට කාර්යයක් නැහැ. මේ විදියට වෙස් මාරු කරගෙන ඉන්නේ කවුද කියලා එයාට කොහොමටවත් කියන්න බෑනේ. හරි කී ලැරි අර ඉරපු කොලේ තියනවද පැටියයි ඇසිය. පැටි සාක්කුවට අත දමා ලියුම් කවරයක් අතර ගත්තේය. ඒ කුණු ගෑවුණු කඩදාසි කෑල්ලක් විය. ඒ කැබලි 6කට හෝ 8කට ඉරා තිබිණි. පැටි গুপ্ত පණිවිඩයක් එහි ලියා තිබුණි. ලිටර් 30ට පිටුපස සිකුරාදා හවස 10ට. ඉරුණු කඩදාසි කෑලි එළියට ගන්නා විට ඒවායේ ඇති පණිවිඩය මතක් වී ඔහු කියෙව්වාය. PC පිපින් සිකුරාදා ලිටල් තියටර් එකේ පිටුපසට ආවහම හෝඩුවාවල් හොයන හැටි අපිට බලා ගන්න පුළුවන්. ඔහු ලැරීට පැවසීය. ඔවුන් සැඟවී සිටි පඳුරට පහළින් බිම මත පැටි කඩදාසි කැබලුවක් විසිරවා හැරීය. එසේ කළේ කිසිවක් ගැන අවිශ්වාස නොකරන PC පිපින්ට අහුලා ගැනීම සඳහාය. හදිසියෙම ලැරී කීය. එයා එනවා. එයාගේ පුංචි කැස්සෙන් මට කියන්න පුළුවන්. ඒත් අඩි ශබ්ද නම් මට ඇහෙන්නේ නැහැ. මට දැන් ඇහෙනවා. PC පිපින් වත්ත ළඟට එනතුරු ඔහු නිශ්ශබ්දව සිටිය. පසුව පැටි කසුකුසු ගාමින් යමක් කීය. එවිට ලැරී සරසරගා පඳුර සෙලවීය. යනිවෙන් පැටි ශබ්ද කළේය. PC පිපින් එකවරම ටෝච් එක දැල්වීය. ඒයි කවුද උතන ඉන්නේ? එළියට ඇවිල්ලා කවුද කියලා පෙන්නපල්ලා. ඔහු තියුණු විලාසයෙන් කීය. තාම දුවන්න එපා. පැටි කොඳුරමින් කීවාය. අපේ දිහාව බලනකම් ඉන්න. ලැරී නැවත වරක් පඳුර සෙලවීය. පිපින් පඳුර දෙසට ටෝච් එක එල්ල කළේය. එවිට තමා දෙසට එබී බලමින් සිටින දුර්ජනයින් දෙදෙනා දුටු ඔහු මහත්සේ බියට පත්විය. මොන මැරවරයෝද? හොඳකට නම් නෙමෙයි ලෑස්ති වෙන්නේ. ඔවුන් අල්ලාගත යුතුය. දුවමු. පැටි කීවේ පොලිස් නිලධාරියා ඉදිරිපස ගේට්ටුව අරිනවා සමගය. ළමුන් දෙදෙනා පිටුපස ගේට්ටුවෙන් පිටමන් වී ධාවන තරඟයේදී මෙන් පාර දිගේ ඉතා වේගයෙන් ඉහළට දුවන්නට විය. පිපින් ධාවන තරඟයේ තුන්වෙනියා බවට පත්විය. ඒයි නැවතියල්ලා. ඔහු කෑ ගැසුවේය. මේ ළමුන්ගේ වැඩිවාසියට හේතු වූයේ දිවීම සහ තවත් වේගයෙන් කිරීමට පිපින්ට ධෛර්යයක් නොතිබූ බැවිනි. බැරි වෙලාවත් කවුරුන් හෝ ඔවුන් නතර කළහොත්. නමුත් වාසනාවට මෙන් කිසිම කෙනෙක් ඔවුන් නතර කළේවත් එසේ කිරීමට උත්සාහ කළේවත් නැත. යහපත් වසන්ත රාත්‍රියේ සේ බිරිඳ සමග ඇවිද යමින් සිටි මස්මරන්නා ඔවුන් අල්ලා ගැනීමට ඉක්මනින් ඉදිරියට පා නැගූහ. නමුත් වීදි ලාම්පු එළියෙන් රෞද්‍ර මුණු දුටු ඔහු එම අදහස අත්හැර දැමීය. ළමුන් ප්‍රවේශයෙන් දුව ගියහ. අවසානයේදී ඔහු ලැරීගේ ගේට්ටුවෙන් ඇතුළට හැරිනි. ඉන්පසු කුඩා මඩුවට ගොස් බිම වාඩි වී හතිලන්නට ඌහ. ඒ අතර පැටි කියවන්නට ඌහ. හොඳ වැඩේ ලේද ලැරී. එයා ආපහු එහෙම ගිහින් ටෝච් එක අල්ලලා හොඳට පරීක්ෂා කරලා බලාවි. එතකොට කඩදාසි කෑලි ටික සොයා ගනීවි. මට නම් මේක හරිම විනෝදයක් වුණා. ඔයාට කොහොමද? ඔව් මේ වෙස්මාරුවට සම්බන්ධ වුණ එක කොච්චර දෙයක්ද? නගරේ වටේ ගිහිලා තව කීප දෙනෙක්ට අපව පෙන්වන්න බැරිද? ලැරී ඇසීය. ඒක නොකර ඉන්න එක හොඳයි. පැටි කීය. එන්න මේවා ගමු. ගූන් මහතා ඔය වෙලාවේ ඇවිල්ලා අපිව දැක්කනම් කොහොම හිටීවිද? මේ අතර PC පිපින් මැරවණයන් දෙදෙනෙක් සැඟවී සිටි තැනට ගොස් සිටියේය. ඔහු විමටියට පත්විය. ගූන් මහතා වෙනුවට වැඩ කරන කාලයේ කිසියම් දෙයක් සිදුවේ යයි ඔහු සිතුවේ නැත.
එහෙත් දැන් ගමේ ගෙදරක වත්තකට ඇතුළු වී සැඟවී සිටි භයානක තක්කඩින් දෙදෙනෙක් නිසා ඔහු විමතියට පත්ව ඇත. ගෙවල් බිඳුමක් ගැන සැලසුම් කරන්නට ඔවුන් පැමිණි බවට කිසිම සැකයක් නොමැත. මැරවරීන් දෙදෙනා සිටි පඳුර යට බිමකට ඔහු විදුලි පන්දම අල්ලා බැලීය. එතන අඩි සටහන් තිබිය හැකියයි ඔහු සිතුවේය. අහා ඒවා බහුලව තිබුණි. ඒ හැර තව දෙයක් තිබුණි. ඉරා දැමූ කඩදාසි කෑලි. මේවා අරායේ දුටුව වෙන්න බැරිද? පී.සී. පිපින් ඔහුගේ සටහන් පොත සාක්කුවෙන් එළියටගෙන කඩදාසි කෑලි එහි පිටුපස කවරය තුළට ප්‍රවේශමෙන් තැබුවේය. මොනවදෝ ලියූ කඩදාසි කෑලි 8ක් තිබුණි. නිවසට ගිය පසු ඒවා පරීක්ෂා කිරීමට ඔහු ඉටා ගත්තේය. ඊළඟට ඔහු අකුලන කෝදුවක් ගෙන මොලොක් බිමේ තිබූ තියුණු අඩුසටහන් ප්‍රවේශමෙන් මැනීය. ඉන්පසු ඔහු සොයා බැලුවේ සිගරට් කොට හෝ එවැනි වෙනත් යමක් තිබේද කියාය. ඒත් කඩදාසි කැබලි හැර වෙන කිසිවක් එතන නොතිබිණි. විස්මයජනක පණිවිඩය සොයා ගැනීම සඳහා කඩදාසි කෑලි පූට්ටු කිරීම, මිනිසුන් දෙදෙනාගේ විස්තර සටහන් කිරීම හා අඩිසටහන් නියමිත පරිදි ඇඳීම යන කාර්යයන් පී.සී. පිපින් විසින් අවසන් කරන විට මැදෑම් රැයත් පසු වී තිබුණි. ඒවා වැදගත් ලෙස ඔහුට දැනුණු අතර එමගින් සතුටක්ද ඇතිවිය. මේ ඔහුගේ පළමුවන රාජකාරී විය. එය හොඳින් සිදු කිරීමට ඔහු අවශ්‍ය විය. සිකුරාදා රාත්‍රී 10ට පෙර ඔහු ලිටල් තියටර් වෙත ගොස් මොනවා හමුවේදැයි ඔහු බලාවි. ඒවා සියල්ල ඉතා වැදගත් වන්නට පුළුවන.